හෙල්ලෝ ගයිස් ඉතින් අදත් ඔයාලව සාදර පිළිගන්න මගේ YouTube channel එකට. අද කියලා තියෙන ඕෂන් හිසෝන් ගේම් ප්ලේ සීරීස් එකේ පළවෙනි එපිය. හරි ඉතින් Play Store එකෙන් ගන්න පුළුවන් MB 100ට අඩුවෙන් සුපිරි ග්‍රැෆික් තියෙන ගේම් එකක්. ඔයාලට පේන නැති බැලුමට කොහොමද කියලා ග්‍රැෆික්. අට්ටම ලස්සනයි. හරි 4.8 stars තියෙන 10 million downloads තියෙන සුපිරි survival ගේම් එකක් තමයි ඉතින් ඕෂන් හිසෝන් කියන්නේ. හරි ඉතින් වැඩි කතා නැතුව යමු අපි මේ දූපතේ survive වෙන්න. වදී කියලා. බෝට්ටු එහෙම තියෙනවා. බෝට්ටු පාක් කරලා තැනක්. බෝට්ටු පාක් කරලා තැනනේ. වැඩක් නැහැ. පියන් ඉතින් දූපත ඇතුළට. වල පේන ඇති පට්ටම ලස්සනයි. අපිට මුලින්ම කරන්න කියලා තියෙනවා ලී එකතු කරන අපි යන් ලී එකතු කරන වැඩේට පිහිය අපිට පිහියකුත් දීලා තිනවා. එතනට ආවේ කොහොමද කින්ද මන්ද නම් මොකද දන්නේ නැහැ. ආවේ පැනලා යනවා. සත්තු එහෙම ඉන්න බෑ ඉතින් සර්වයිවල් ගේම් එකක. මේක දියයිලි එහෙම තියෙන පට්ට ලස්සන ග්‍රැෆික් ඉතින් ඔයාලට පේනවා ඉතින් එහෙම නැල්ලත් එහෙම මෙහා යනවා. ඉක්මනට ලීටි කපා ගමු. ඒ ගා ඉවරයිලු. මේක කඩන් වටන හැටි එහෙම තිබ්බනම් පාට්ට කමන්නේ නැති MB 100ට අඩුවෙන් මේ ඇති. ඒගොල්ලෝ දෙන්න ඕන ග්‍රැෆික් හොඳටම දීලා තිනවා. දී වැඩේ නම් හරි. එයාට ඕන අපි ගල් එකතු කරගෙන ගල් 15ක් මේ යන පාරේ තිබ්බ දැක්කා. පියන් ගලක් කපා ගන්න අන්න මේ ගල් කට්ටටත් ඕන ඉලි අපි ඒකටත් එක කපාගෙන යන්නේ. හරි තේත් එක්කම ගයිස් මතක් කරන්න පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ඔබලා කෝල් එකට හයියක් වෙන්න ඔය බටන් එක ඔබාගෙන මේ ගම මෙහා පැත්තේ like එකත් ඔබලා මට බැනලා හරි comment එකක් දාන්න යන්න මට ඒක ලොකු හයියක්. හරි ඉතින් මේ ගම අපි යන් ගල් ටිකක් හොයා ගන්න. එන ගලක් තිබ්බා. නෑ බයිලි. මෙහෙ දින ගල අපි යන් ගලක් කඩා ගන්න. ගල් නම් 15ක් ඕන. ලපේනදී පට්ට ලස්සන ග්‍රැෆික් තියෙන මේකේ. DL එහෙම පට්ටම ලස්සනයි. MB 91ක් විතර ඇතිනේ. කැමති කෙනෙක් ඉන්නව නම් පල්ලා description එකේ link එක දාලා තියන්න. ඒකෙන් download කරගන්න. ඔයාලට පේනවා ඉතින් වතුරට ගියාම එහෙම වතුරට කිමිදෙන්නත් ඇකි. පේනවනේ ඒක blur කරලා තියෙන ඉතින් පට්ට ලස්සන උඩට එනකොට එහෙම ඒ real life එකට අල්ලලා තියෙන නියමට ඔයාලත් ඉතින් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න. මේකේ තව ගේම් ප්ලේ එකක් දාලා තියෙනවා මේ හදපු කම්පැනි බලමු මේක ප්ලේ කරන්න අපි අරගෙන. ඒතර ගල් 15 කඩන් උපු. බලාගෙන පිහියකින් එක ගල් කඩන්නේ. මේ ගල් ඉවරයිලු. පියන් වෙන ගලකට අන්න තියෙන උඩ. ගල් එකට දෙකක් තියෙනවා. කමෙන්ට් මේකට යම මේකෙන් ගල් 15 ගන්න පුළුවන්. චාකෝලුත් එනවා. කමන්නේ අපි ගෙන්ට යම්. ගල් ටික හරිලු. ඊළඟට තියෙනවා ස්ටෝන් හැචට්. ඒ කියන්නේ මොකද්ද බා? ස්ටෝන් කියන්නේ නංගල් කමන්නේ. මේක හැදෙන දාමු. පියම් මේ කාන්ද ගවේෂණය කරන්නේ. අපි යන් අපේ ගේ හදන තැනක් හොයන්න. කොහෙද ගේ හදන්න ඔය? හොඳ. මේ යන ගමන් තැනක් අහුනොත් ඔයාලා වෙලාවත් එක පල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන යන්න හදන්න ඕන තැන හොඳ. ලේ අඩුනාලු 95යි තින්නේ. අන්න ඒවෙන් වැට්ටම ලේ අඩු වෙනවා. හරි ඒකත් හැදිලි ඉවරයිලු ඊළඟ. තව තියෙනවා හුචක්කුවක් අපි ඒකත් හදාගමු. not enough. ලී 5ක් ඕනලු තව. ඉතින් අපි අලුත් භාණ්ඩෙම ලී ටික කපාගමු. ලී තුන කැපෙනවා. දැන් නම් හරි ඇති. තව ලී දෙකක් ඕනලු. දැන් නම් හරි ඇති. යන් ඉස්සරහට අපි යන් අපේ සුන්දර ගේ හදන්න තැනක් හොයාගෙන
හරි ඉතින් තාමත් වීඩියෝ එක ලයික් කරේ නැති යන්න ඕන. දැන්ම ලයික් බටන් එක ඔබලා channel එක subscribe කරපු නැති ඉන්න ඕන. channel එකට subscribe කරලා set වෙන්න. ඔයාලා දන්න තව මොන හරි ගේම් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒ ගේම් එක අනිවාර්යෙන් ගේනවා. වැටේ සුන්දර කඳු මුදු නිදාන් අසිරිය නරඹන්න පුළුවන්. අපි යන් ගේ හදන්න. මේ ගල උඩ හදන්නද ගේ? එතන මරුව ගේ. මෙතන ආපෝ එතන වැඩක් නැහැ. තනිකර ගල් පර්වත ගොඩක් තියෙන එතන ගයිස්. ගල් කොරියක් තිබිලාද මන්ද ගල් ලස්සනට කපලා හැබැයි. ගේ හදන්න කොතනද හොද? අපි තාම නම් පොට්ටක් අහුල් නැහැ ගයිස්. අපි යන් ඉස්සරහට තව තැන් තියෙනවා හොයාගෙන. මේ කන්ද උඩ නම් තමයි මට සෙට් වෙන්නේ හදන්න. මේ පැත්ත ලස්සනයි වගේ හැබැයි. හරි ඉතින් guys ඔයාලම තීරණය කරන්න යන වෙලාවද යන වෙලාව ටයිම් එක කමෙන්ට් එකක් දාගෙන යන්න. මම අනිවාර්යෙන් ඊතර වලට ගිය හදලා ඊළඟ එපිසෝඩ් එක අරන් එන්න. සුපිරියක් කරමු ඉතින් guys. craft store අපි ඒක හදන්න දැම්මේ නැද්ද? අපි ඒක හදන්න දැම්මනේ. අඩේ අයියෝ එකමනේ හදලා තියෙන්නේ දෙපාරම. What the fuck? ගල්ම දිරුද දැන්. ගලුත් මත අයියෝ ෂි. පහ වෙනවා අයියෝ. ඒ ගල් ටිකක් කඩා ගමු. ගල් තව 6ක් ඕනලු. තව 5යි 4යි 3යි 2යි 1යි. හරි අපි ලී ටික කපාගමු ඉක්මනට. ලේව 3ට අපුණාලු. අද මේක හදන්න පුළුවන් ගොඩාක් අයිටම්ස් තියෙනවා. ඒ ටික ඉතින් තාම අන්ලොක් කරලා නැහැ. සවත්තුද හැම එකම තියෙනවා. මේකේ තව අයිලන්ඩ් තියෙනවා. ඒ අයිලන්ඩ් උපට ඒ මිනිස්සුත් ඉන්නවා ඒ අයිලන්ඩ් වල. අපි ඒවත් බලමු. මේක හදන්න ඕන ඉක්මනට. ගල් මදීලු. තා එකක් ඕනලු. ගල් හරි දැන්. ලී හත්තා පහක් ඕන පහ. ලී ටික ඉක්මනට ඒ ගහ ඉවරයිලු. යම් වෙන ගහකට. මෙහෙන් ගිය පල්ලම සෙට් වෙන්නේ. ගේ හදන්න ඕන කන්දක් උඩ ඔක්කොම පේන තැනක. ඕනට කන්ද මුදුනත් එපා වෙනවා ගයිස්. පඩි පෙරේ ගහන්න කෙනෙක්. ඉතින් කඳු බඩ ගාලා එපා ගෙදරට යන්න. මෙතන මරු නේද ගයිස්? වටේම පේනවනේ. අර පාර මොකක්ද තියෙන්නේ? හරි ඒකින් වැඩක් නැහැ. අයියෝ වැට. අඩේ මොකද්ද? අපි මෙතන හදමු ගියේ. මෙතන තමයි සෙට් වෙන්නේ දැන් රෙඩියට. මෙතන මරු නේද ගයිස්? හොඳයි නම් පල්ලෙහා හොඳයි කියලා කමෙන්ට් එකක් දාන්න. මට බැලලා හරි කමෙන්ට් එකක් දාගෙන මට ඒක ලොකු හයියක් ඒක. කමක් නැහැ. ගෙදරට මෙතන තමයි සෙට් වෙන්නේ. හරි ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙන් අපි හම්බෙමු. මෙතන ගේ හදන්න හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳයි කියලා. ඒ ගමම ලයික් කරපු නැති අය ලයික් කළා. හොරගෙඩිය වගේ subscribe කරපු නැති අය subscribe කරලා channel එකට set වෙන්න. එහෙනම් ඉතින් අදට මට යන්න වෙලාව ඇවිල්ලා. හරි ඉතින් එහෙනම් මං යන්නම් අදට. ඔයාලා පරිස්සමින් ඉන්න. ඔයාලට සුබම සුබ දවසක්.